ඉතින් මට හිතනාද මගේ කොණ්ඩේට කරන හෙයා ට්‍රීට්මන්ට් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේකට ගන්න ඕනේ ඔයාලා ද්‍රව්‍ය 3ක්. ඒ තමා ඔලිව් ඔයිල්, එඬරු තෙල්, ඊ විටමින්. ඉතින් මේ ටික සාමාන්‍යයෙන් ඔයාලගේ කොණ්ඩේට අවශ්‍ය ධර්මයට ප්ලේට් එකකට අරගෙන මේ විදිහට හොඳට කොණ්ඩේ ගැට කඩාගත්ත කොණ්ඩේට ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඉස්සරවම ඔයාලා හොඳට කොණ්ඩේ ගැට ටික කඩා ගන්න ඕනේ. ගැට ටික කඩාගෙන මේ තියෙන්නේ ඔරෙන්ජ් ස්ටික් එකක්. එහෙම නැත්නම් ටූත් පික් එකක් ඒකට අදාළ හෙයා කෝම්බ් එක හරි ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට රොදෙන් පටන් අරගෙන ඇඟිලි තුඩු වලට ඔයිල් එක අරගෙන මේ විදිහට හොඳට ස්කැල්ප් එකට ගන්න ඕනි. දැන් තියෙන්නේ මේ විදිහට ලේයර්ස් වෙන් කරගෙන හොඳට ස්කැල්ප් එකට ඔයාලගේ කොණ්ඩේ හදාගත්තු තෙල් එක අරගෙන ඔයාලා ඇප්ලයි කර හොඳට මසාජ් කරන්න ඕනි. ඊළඟට මම මසාජ් කරනවා මගේ ප්ලෙෂර් පොයින්ට්. සාමාන්‍යයෙන් අපිට ඔලුව කැක්කමක් ඒ වගේ ආවම අපි බාම් එකක් උනත් ගාන්නේ මේ තැන් දෙකනේ. ඒක අපේ ප්ලෙෂර් පොයින්ට් එකක් නිසා. ඉතින් මේ වගේ ලේයර්ස් හදාගෙන හොඳට ස්කැල්ප් එකේ ඇප්ලයි කර හොඳට මසාජ් කරන්න ඕනි. ඉතින් මම ඒ අතරතුරේ කියන්නම් කතාවක්. මගේ කොණ්ඩේ මම කොටටම කියන්නේ කන ගාවට කොටටම කපවුවා. ඒ කපන්න කලින් මගේ කොණ්ඩේ හොඳට දිග මහත කොණ්ඩයක් තිබුණා. ඉතින් ෂැම්පු එකක් නිසා මම කරපු මෝඩකමට මම ෂැම්පු එක මාරු කරලා ෂැම්පු එක ඒක ඇලර්ජි වෙලා මට කොණ්ඩේ යන්න පටන් ගත්තා. හරි දුක්ඛයි දිගට මහතට තිබු කොණ්ඩේ දිග විතරක් තියෙනවා මහත නැහැ. ඉතින් ඔහොම ටික ටික කොණ්ඩේ කපලා අන්තිමට කන ගාවින්ම කපලම දැම්මා. ඒ තරම්ම මට කේන්ති මොකද කොණ්ඩේ මහත නැහැනේ මං ආදරෙන් හදපු කොණ්ඩේ. මහත නැති හින්දා මට ගොඩ කට්ටිය බැන්නා මේ කොණ්ඩේ අපරාධයද කියලා. ඉතින් ඒක ඒ වුණාට ඒක අර අපිට තේරෙනවනේ නේද? කොණ්ඩේ ගොඩාක් අඩු වෙලා ඉතින් හරි දුකයි. ඉතින් මේ විදිහට මම කොණ්ඩේ කපලා විඩින් විඩේ කොණ්ඩේ වැවෙන්න දුන්නෙම නැහැ කැපුවා. ඉතින් ඒ නිසා තමා මගේ තාම මේ ගානේ දැන් අවුරුදු 1කමාරක් මම ට්‍රීට්මන්ට් පටන් අරගෙන මම ඒත් වැවෙන්න දුන්නේ නැහැ කොණ්ඩේ කපනවා. ඒ අවුරුදු 1කමාර වැවුණා නම් මගේ මේට වඩා කොණ්ඩේ ගොඩක් දිගයි. ඉතින් මං කරේ ඉතින් මාස දෙකෙන් දෙකට මාසෙන් මාසෙට නිතර අගිසි කපනවා, තව අඩු කරනවා ගොඩක් වද දුන්නා කොණ්ඩේට. මගේ කොණ්ඩේ නැචරල් කොණ්ඩේ තියෙන්නේ. මම ස්ට්‍රේට් කරලා මොනවත් කලර් කරලා මොනවත් කරලා නැති නැචරල්ම කොණ්ඩේ මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට හොඳට ඔයිල් ට්‍රීට්මන්ට් කරන්න පටන් ගත්තා. දැන් ඝනකම තියෙනවා අපහු. ඉතින් පරිස්සමෙන් ආදරෙන් බලා ගන්නවා කොණ්ඩේ. ඉතින් hina වෙන්න එපා. ඉතින් මටත් hina බලන්නකො පිම්මිලා නිකන් හරි අමුතුයි කොණ්ඩේ. ඉතින් දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ කොණ්ඩේ අගිසි වල හොඳට තෙල් ටික ඇප්ලයි කරගන්න. ඉතින් ඒ නිසා මට ගොඩක් කටි දැන් ගොඩක් කටි කිව්වා ආයේ කොණ්ඩේ වවන්න කියලා. ඉතින් මම දැන් ආයෙත් මගේ පරණ ඔය ට්‍රීට්මන්ට් සේරම පටන් අරගෙන මේ විදිහට හොඳට කොණ්ඩේට ආදරෙන් බලා ගන්නවා කොණ්ඩේට සත්කාර කරනවා. ඉතින් හොඳට ඔයාලගේ ස්කැල්ප් එක ඇඟිලි තුඩු වලින් තමයි මසාජ් කරගන්න ඕනේ. ජෙන්ට්ලි මසාජ් කරගන්න. ඉතින් මේ විදිහට හොඳට ස්කැල්ප් එක මසාජ් කරගන්න. ඉතින් දැති ලොකු පනාවක් අරගෙන තමයි ඔයාලා හැබැයි පීරන්න ඕනි කොණ්ඩේ තෙල් ගන්න කලින්. මම මේ පොඩ්ඩක් ලාවට උඩින් පීරලා කොණ්ඩේ එකතු කරගත්තා විතරයි. මම සාමාන්‍යයෙන් එහෙම තදට කොණ්ඩේ පීරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් හෙයා බන් එකක් එහෙම නැත්නම් මවුන් වගේ මේ විදිහ හොඳට ගොතා ගන්න. ඉතින් මේ වෙලාවේ අපේ ටීවී එකේ යනවා සින්දුවක්. මේ දවස්වල TikTok වයිරල් සින්දුවක්. ඉතින් මම ඉතින් ඒකත් කී තමයි පිස්සුවක් නටනට තමයි ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඉතින් ඊට පස්සේ කොණ්ඩේ ගොතාගෙන වූල් එකක් දා ගන්නවා. ඊළඟට මගේ නයිට් රුටින් එකේ ලාස්ට් ස්ටෙප් එක ඒ කියන්නේ ලිප් බාම් එක ගා ගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ කොණ්ඩේ යනවා නම් තුනී ඒ කියන්නේ ඝනකම් අඩුයි නම් එතකොට තව දික් කරගන්න ඕන නම් මේ ට්‍රීට්මන්ට් එක මම වගේම try කරලා බලන්න. ඇත්තටම ගොඩක් හොඳයි. ඔලිව් ඔයිල්, එඬරු තෙල්, ඊ විටමින් ටිකක් වැඩිපුර හදලා තියාගන්න තරමට හොඳයි. මොකද ඔයිල් එක පරණ වෙන්න රිසල්ට් වැඩි. එහෙනම් try කරලා බලන්න ඉතින්.